Right. Good evening. අපි බය වුණා දිනුලි කියන ආරංචියක් නැති වුණා එකපාරට. කරදරයක් වෙලාද කියලා. ෆෝන්ස් උත් වැඩ කරේ නැහැ නේ. Right. නැසර් සිග්නල් තිබුණේ ආයි හරි. අපි ගිය සති කලින් සති කතා කරේ දත්ත සමුදාය කළමනාකරන පද්ධතියේ තියෙන එක එක ටේබල්ස් වල සම්බන්ධතාවය ගැන. රිලේෂන්ෂිප් එක ගැන අපි කතා කරා. මම ඒක පොඩ්ඩක් දැන් කරන්නම්. ඔයා හිතපොළ නැති නිසා. දත්ත සමුදාය කළමනාකරන පද්ධතිය database management system එකේ නැත්නම් database එකේ තියෙන වගු අතර සම්බන්ධතාවය අපි දැනගෙන ඉන්න ඕනේ මොන වගේ සම්බන්ධතාවද මේ වගු අතර තියෙන්නේ කියලා. පළවෙනි එක තමයි ඒක එක සම්බන්ධතාවය one to one relationship කියලා කියනවා. one to one relationship එකකදී වගු දෙකක් අතර තියෙන සම්බන්ධතාවය one to one කියලා කියනවා මේ. එතකොට එක වගුවක එක රෙකෝඩ් එකක් තව වගුවක තව රෙකෝඩ් එකක් එක විතර සම්බන්ධ වෙන වෙලාවට අපි කියනවා එක එක සම්බන්ධතාවය කියලා. one to one relationship එකක් කියලා. right? ඒක මේ වගේ. දැන් අපි හිතමු ශිෂ්‍ය වගුවක් තියෙනවා. ලකුණු වගුවක් තියෙනවා. ශිෂ්‍ය වගුවේ තියෙන විභාගාංකය ලකුණු ඇතුළත් වීම යන. ලකුණු වගුවේ තියෙනවා මෙන්න මේ දෙක මාරු වෙන්න ඕනේ. මේකෙන්න ඕනේ ලකුණු වගුව මේකෙන්න ඕනේ ශිෂ්‍ය වගුව. ওই වගු දෙකේ නම් දෙක පොඩ්ඩක් මාරු කරගෙන පොතේ ගියේ වැරදි. එක ලකුණු වගුව. මේක ශිෂ්‍ය වගුව. ශිෂ්‍ය වගුවේ තමයි ශිෂ්‍යයාගේ විස්තර ටික තියෙන්නේ. ශිෂ්‍යයාගේ විස්තර ටික ඇතුළත් වීම අංකයේ නම උපන්දිනයේ තියෙන විස්තර ටික තියෙනවා. ලකුණු වගුවේ තියෙන විභාගාංකයේ ලකුණු ඇතුළත් වීමේ අංකය. මෙන්න මේ ඇතුළත් වීමේ අංකය හරහා තමයි මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ. එතකොට මේකේ ප්‍රාථමික ඇතුළත් වීමේ අංකය ඒක මේකේ ආගන්තුක ඇතුළ වෙලා තියෙනවා. ෆොරින් කී වෙලා තියෙනවා. ඒ දෙකෙන් තමයි මේ වගු දෙක අතර සම්බන්ධ වීම තියෙන්නේ. එතකොට මේකේ අපි ගත්තොත් මේ කියන A වගුවේ එක රෙකෝඩ් එකක් B වගුවේ එක රෙකෝඩ් එකක් එක්ක විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. right? මේ වගේ සම්බන්ධතාවයකට අපි කියනවා එක සම්බන්ධතාවය one to one relationship කියලා. එක රෙකෝඩ් එකක් එක්ක විතරයි සම්බන්ධ වෙන්නේ හැම වෙලාවෙම. right? මේක එක සම්බන්ධතාවයක් කියලා අපි කියනවා. වගු දෙකේ නම් දෙක වෙනස් කරගන්න මේ දායක වගු අතර පවතින සම්බන්ධතා කියලා පොඩි මාතෘකාවක් ලියා ගන්න. පළවෙනි එක තමයි එක one one relationship. එක සම්බන්ධතාවය. ඒක සම්බන්ධතාවය කියන්නේ වගුවක
එක රෙකෝඩයක් එක රෙකෝඩයක් සම්බන්ධ ඔහු එක රෙකෝඩයක් තවත් ඔහු එක රෙකෝඩයක් හා සම්බන්ධ වන්නේ නම් පමණක් එය එක එක සම්බන්ධතාවය ලෙස හඳුන්වයි. එතකොට එක රෙකෝඩ් එකක් එක රෙකෝඩයක් එක්ක විතරයි සම්බන්ධ වෙන්නේ. ඒකට අපි කියනවා එක එක සම්බන්ධතාවය. දිනුලි පදිංචිය කොහෙද? ගෙවල් තියෙන්නේ කොහෙද? සර් විතිකුලිය. හා? විතිකුලිය. ඇහුන්නේ නැහැ. විතිකුලිය. ඒ කියන්නේ කොයි පැත්තේද? කුරුණෑගල නිකවැරටි පැත්ත. කුරුණෑගල පැත්තේද? ඔව් නිකවැරටිය කියන. ආ ආ ආ. ඒ පැත්තට මේ ගංගොත්‍ර ආවද? ඔව් සර් පාරට දැම්මා ගෙදර යට උන්නේ නැහැ. ආ ආ. ඒක සම්බන්ධතාවය. එතකොට මෙන්න මේ ටේබල් එක අපි පොඩ්ඩක් ඇඳගමු. මේක වෙනස් කරලා ලියාගන්න. මේක ශිෂ්‍ය වගුව මේක ලකුණු වගුව. එක රෙකෝඩ් එකක් එක්ක විතරක් සම්බන්ධ වෙන අවස්ථා අපි එක එක සම්බන්ධතාවයක් ලෙස හඳුන්වනවා. ඒතොර මේක කිසිම අවස්ථාවක එක රෙකෝඩයක් තව රෙකෝඩ් කිහිපයක් සමග සම්බන්ධ නැහැ. එක රෙකෝඩ් එකක් තව රෙකෝඩයක් එක්ක විතරයි. දැන් මේ වගු දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ඇතුළත් වීම අංකය කියන ප්‍රාථමික ඇතුළත සහ මේක ඒක ආගන්තුක ඇතුළත වෙලා ඒ දෙක වගු දෙක අතර සම්බන්ධතාවය ඇතිලා තියෙනවා. මේ සම්බන්ධතාවයේදී එක එක සම්බන්ධතාවයක් විතරයි මේ වගු දෙක අතර තියෙන්නේ.
ඉවර වෙලා කියන්න. හරි සර්. ඊළඟ සම්බන්ධතාවය තමයි ඒක බව. දැන් අපි මේ වගෝත්තර සම්බන්ධතාවය මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. දැන් දත්ත සමුදාය කල්පනා කරන පද්ධතියක මේ වගෝත්තර සම්බන්ධ මම ඒක දැන් software එක පාවිච්චි කරනකොට කියලා දෙන්න. මේ ශිෂ්‍ය වගුව ලකුණු වගුව කියන වගු දෙක ගත්තොත් මේ වගු දෙක අතර සම්බන්ධතාවය මේ විදිහට පෙන්නනවා. මේක එක සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය ඇතිලා තියෙන්නේ මේ ඇතුළත් තියෙන අංකය හරහා. මේක ප්‍රාථමික ඇතුළ මේක ආගන්තුක ඇතුළ විදිහට. මේ එක සම්බන්ධතාවය දත්ත කල්පනාකරන සමුදාය පද්ධතියක පෙන්වන්නේ මෙන්න මේ වගේ. රයිට් ඒක අපිට දැනගන්න අවශ්‍ය නැහැ. එතකොට ඊළඟ සම්බන්ධතාවය ඒක බහු. ඒක බහු සම්බන්ධතාවයකදී වගු දෙකක් අපි A සහ B කියලා ගත්තොත් A වගුවේ එක රෙකෝඩ් එකක් B වගුවේ රෙකෝඩ්ස් කිහිපයක් සමග සම්බන්ධ වෙන අවස්ථාව අපි කියනවා ඒක බහු සම්බන්ධතාවය. එක රෙකෝඩ් එකක් මේකේ රෙකෝඩ්ස් කිහිපයක් සමග සම්බන්ධ වෙන අවස්ථාව. ඒක බහු සම්බන්ධතාවය. වගුවක එක් රෙකෝඩ් සම්බන්ධිත වගුවේ රෙකෝඩ් කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් එම වගු දෙක අතර පවතින සම්බන්ධතාවය ඒක බහු one to many relationship එකක් විදිහට හඳුන්වනවා. දැන් ගොඩක් වෙලාවට මේ database management system වල තියෙන වගු අතර සම්බන්ධතාවය ගොඩක් වෙලාවට එන්නේ මේ ඒක බහු සම්බන්ධතාවය තමයි තියෙන්නේ. ඒ නිසා ඒක බහු සම්බන්ධතාවය ඉතාල වැදගත් වෙනවා මේ වගු අතර සම්බන්ධතාවය කතා කිරීමේදී. right? එතකොට මෙන්න මේ සම්බන්ධතාවයේ තියෙන ලක්ෂණ මම ඉස්සෙල්ලම කියලා දෙන්නම් මේ උදාහරණය අරගෙන. right? ශිෂ්‍ය වගුවක් තියෙනවා. ශිෂ්‍ය වගුව ඇතුළත තියෙන අංකය 9 දුරකථන අංකය තියෙනවා. ශිෂ්‍යයාගේ විස්තර ටික තියෙනවා. එතකොට එයාගේ වෙන පහසුකම් ගාස්තු වලට අදාළ වගුවක් වෙනම තියෙනවා. කිසිපත් අංකය ගෙවන දිනයේ ගාස්තුව ඇතුළත් වීමේ අංකය. මේ වගු දෙක අතර සම්බන්ධතාවයේ හැදිලා තියෙන මේ ඇතුළත් වීමේ අංකය කියන මේකේ ගත්තොත් ප්‍රාථමික ඇතුළ මේකට එනකොට ඒක ආගන්තුක ඇතුළ වෙලා මග්ග දිහා ආගන්තුක ඇතුළෙන් තමයි අපි වගු අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගන්නේ. ඒතර මේ වගු දෙක සම්බන්ධ වෙලා තියෙන ඇතුළත් වීමේ අංකය හරහා. රයිට් මේකේ බලන්න විශේෂ ලක්ෂණ මේක අපි කියනවා ඒක බහු සම්බන්ධතාවය. ඒ කොහොමද වෙන්නේ? මේ කවිතු ප්‍රභාෂවර කියන කෙනා 14 විෂය ඇතුළත් වීමේ අංකය. මෙයා දෙපාරක් මේ පහසුකම් ගාස්තු ගෙවලා තියෙනවා. මෙන්න එක රෙසිට් අංකයක් ගෙවන ලද දිනේ මේක ගාස්තුව මේක මෙන්න එයාගේ ඇතුළත් වීමේ අංකය. හරි. 2014 1.4 යක් ගෙවලා තියෙනවා. ඊළඟට ආයෙ පාරක් ගෙවලා තියෙනවා 2014 1.12. තව රුපියල් 80ක් ගෙවලා තියෙනවා. එතකොට මෙයා දෙපාරකට තමයි පහසුකම් ගාස්තු ගෙවලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ රෙකෝඩ්ස් දෙකක් ඇතුළත් කරන්න වෙලා තියෙනවා. එකම ශිෂ්‍යයාට අදාළව. right මේ තියෙන එයාගේ ඇතුළත් වීමේ අංකය දෙපාරක් තියෙනවා. එකම ශිෂ්‍යයාට අදාළ රෙකෝඩ්ස් දෙකක් තියෙනවා. right ඒ වගේ අවස්ථාවක මෙන්න මේ සම්බන්ධතාවය අපිට කියන්න පුළුවන් ඒක බහු සම්බන්ධතාවය කියලා. right එතකොට මේකේ මේ වගේ සම්බන්ධතාවය දැන් මේ වගු දෙක අතර හැම රෙකෝඩ් එකකටම රෙකෝඩ්ස් කිහිපයක් මේකේ තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. දැන් මේක ගත්තොත් 14 28 කියන මොහොමඩ් මලික්කා එකපාරක් පහසුකම් ගාස්තු ගෙවලා තියෙනවා. right එහෙම ඒ සම්බන්ධය ඇතුලේ එක සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. right දැන් මේ වගේ සම්බන්ධතාවයක් ගත්තොත් මේකට කියන අපි ඒක බහු සම්බන්ධතාවයක් කියලා. දැන් මේකේ විශේෂ ලක්ෂණය තමයි දැන් මේ ශිෂ්‍ය වගුව කියනවා අපි ඒ වගුව. ඒ කියන වගුව තමයි ශිෂ්‍ය වගුව. ශිෂ්‍ය වගුවට අදාළ
මේ රෙකෝඩ්ස් වලට අදාළ හැම රෙකෝඩ් එකකටම අදාළ රෙකෝඩ් එකක් මේකේ තිබීම අනිවාර්ය නොවේ. අන්න ඒක එක ලක්ෂණයක්. ඒ කියන වගුවට අදාළ හැම රෙකෝඩ් එකකටම අදාළ රෙකෝඩ් එකක් මේ තිබීම අනිවාර්ය නොවේ. ඇයි එහෙම කියන්නේ? දැන් මේ 14:27 මීනාදේවි රාමනාഥන් කියන කෙනා අදාළ රෙකෝඩ් එකක් මේකේ නැහැ. මොකද එයා පාසුකම් ගාස්තු කියලා නොතිබෙන්න පුළුවන්. right? ඒ නිසා මේකට අදාළ රෙකෝඩ් එකක් මේකේ තිබීම අනිවාර්ය නොවේ. ඔන්න එක ලක්ෂණයක්. right? හැබැයි මේ B කියන වගුව ගත්තොත් B කියන වගුවට අදාළ රෙකෝඩ් එකක් අනිවාර්යෙන්ම මේකේ තිබිය යුතුමයි. ඒ කියන්නේ 14:26ට අදාළ කෙනෙක් මේකේ ඉන්න ඕනේ. අන්න එයා ඉන්නේ. 14:26ට අදාළ කෙනෙක් මේකේ ඉන්න ඕනේ. මෙයා ඉන්නවා. ආයි 14:26 කියන්නේ කලින් කෙනාමයි එයා ඉන්නවා. ඒ නිසා මේකේ රෙකෝඩ්ස් වලට අදාළ රෙකෝඩ් එකක් අනිවාර්යයෙන්ම ඒ කියන වගුවේ තිබිය යුතුමයි. හැබැයි ඒ කියන වගුවලට අදාළ රෙකෝඩ් එකක් මේකේ තිබිය යුතුම කියලා නීතියක් නැහැ. එහෙම නැති වෙන්න පුළුවන්. right? 14:27 කියන එක්කෙනාට අදාළ රෙකෝඩ් එකක් මේකේ නැහැ. අන්න ඒක තමයි ඒක බහුසම්මතතාවයේ තියෙන විශේෂ ලක්ෂණ. right? ඊට පස්සේ අපි දන්නවා මේ ප්‍රාථමික ඇතුළට අදාළ රෙකෝඩ්ස් රිපීට් වෙන්න බෑ ඒක අපි දන්නවා. හැබැයි මේ ආගන්තුක ඇතුළට අදාළ රෙකෝඩ්ස් මේක රිපීට් වෙන්න පුළුවන් මේ 14:26 කියන කෙනා දෙපාරක් ඇතුළත් වෙලා තියෙනවා. පොද ෆොරෙන් කී එක රිපීට් වුණාට එහෙම ගැටලුවක් නෑ. right? ඒව තමයි ඒක බහු සම්බන්ධතාවයක තියෙන විශේෂ ලක්ෂණ වෙන්නේ. right? අපි ඒක බහු සම්බන්ධතාවය කියලා ලියාගෙන එකෙන් ලියාගන්න වගුවක එක් රෙකෝඩ සම්බන්ධිත වගුවේ රෙකෝඩ කිහිපයක් සමග වගුවක එක් රෙකෝඩ කියන්නේ ඒ කියන වගුවේ එක් රෙකෝඩ සම්බන්ධිත වගුවේ රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් එම වගු දෙක අතර පවතින සම්බන්ධතාවය ඒක බහු සම්බන්ධතාවයක් ලෙස හැඳින්වේ. ඒක ලියාගෙන අපි මෙන්න මේ ඉස්සෙල්ලාම මේ ටේබල් දෙක අපි සම්බන්ධතාවය මේක සටහන් කරගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඔය දැන් අපි කියන විස්තර ටික එකම වගුවක දැම්මොත් එහෙම right? අතුලත් තීමයන් කියනවා, නම එනවා, උපන්දින එනවා, රිසිප්ට් අංක එනවා. හරි මේකේ මේ හැමදේම එක වගුවක දැම්මොත් ගොඩක් වෙලාවට අපිට මේ රිපීට් වෙන දේවල් ගොඩක් වෙලාවට අපි දකින්න පුළුවන්. මෙන්න මේ repetition එක. ඒ කියන්නේ නැවත නැවත එකම රෙකෝඩ් එක කීප තැනක සටහන් වීම අපි වළක්වන්න තමයි මේ හැමදේම එක වගුවක අපි ඇතුළත් කරන්නේ නැහැ. ඒ නිසා මේක අපි වගු දෙකකට කඩනවා. එකක් ශිෂ්‍ය වගුව අනිත් එක පහසුකම් ගාස්තු වගුව කියලා. එන්නේ ඒකේ තමයි අපිට එන්නේ මේ සම්බන්ධතාවය. ඒ නිසා මේ දෙක අපි ලියා ගන්න ශිෂ්‍ය වගුව සහ පහසුකම් ගාස්තු වගුව මේ දෙක අතර තියෙන තපාතික සම්බන්ධතාවය මේ විදිහට සඳහන් කරගන්න. ඊට පස්සේ අපි ඒක ලක්ෂණ ටික ලියාගමු වෙනවා. ඒක බහු සම්බන්ධතාවයක තියෙන ලක්ෂණ.
හරි සර්. right. එතකොට මේක ඒක බහු සම්බන්ධතාවය මේකේ ලක්ෂණ ටික අපි ගත්තොත් එහෙම ඔන්න දැන් A වගුව ගැන සැලකුවොත් A වගුවේ එක් රෙකෝඩයකට B වගුවේ රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ විය හැකියි. right. ඒක තමයි ලක්ෂණය. එතකොට B වගුව සම්බන්ධයෙන් ගත්තොත් එහෙනම් B වගුවේ එක් රෙකෝඩයකට A වගුවේ එක් රෙකෝඩයක් පමණක් සමග සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ B වගුව ගත්තොත් අපි ඒ කියන්නේ පහසුකම් වගුව ගත්තොත් එහෙම ඒකේ රෙකෝඩ් එකට අරකේ රෙකෝඩ් එකක් එක්ක විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ වගුව ශිෂ්‍ය වගුව ගත්තොත් ශිෂ්‍ය වගුවේ රෙකෝඩ් එකකට B වගුවේ රෙකෝඩ් කිහිපයක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක තමයි පළවෙනි ලක්ෂණය. B වගුවේ රෙකෝඩයක් සමග සම්බන්ධ නොවුණු රෙකෝඩ පැවතිය හැකියි. B වගුවේ රෙකෝඩ කිහිපයක් රෙකෝඩ සමග සම්බන්ධ නොවුණු රෙකෝඩයක් පැවතිය හැකියි. right? ඒ කියන්නේ ඒ වගුව සැලකීමේදී මේක තමයි කියන්නේ. B වගුව හා සම්බන්ධ නොවු රෙකෝඩ පැවතිය හැක මේදී 1427. මේකට සම්බන්ධ රෙකෝඩ් එක මේකේ නැහැ. ඒ කියන්නේ මෙයා පහසුකම් ගාස්තු ගෙවලා නැති නිසා එයාට සම්බන්ධ රෙකෝඩ් එකක් මේකට එන්න අවශ්‍ය නැහැ. ඒක තමයි මේ කියන්නේ. B වගුවේ රෙකෝඩ් සමග සම්බන්ධ නොවු රෙකෝඩ් පැවතිය හැකියි. හැබැයි B වගුව සම්බන්ධ සලකනකොට A වගුවේ රෙකෝඩ් සමග සම්බන්ධ නොවු රෙකෝඩ් පැවතිය නොහැක. B වගුව පහසුකම් ගාස්තු වගුව සැලකුවොත් එහෙම ඒකේ හා සම්බන්ධ නොවු රෙකෝඩ ඒ වගේ තියෙන්න බෑ. right? ඒතකොට අනිවාර්යයෙන්ම B වගේ රෙකෝඩ් එකක් A වගේ රෙකෝඩ් එකක් හරිය සම්බන්ධ විය යුතුමයි. ඒක තමයි කියන්නේ. right? ප්‍රාථමික යතුරු අඩංගු තීරුවේ දත්ත අනුපිටපත් විය නොහැක. ඒක සාමාන්‍යයෙන් අපි දන්න දේ. ආගන්තුක යතුරු අඩංගු තීරුවේ දත්ත අනුපිටපත් විය හැක. ඒතකොට මේක අන්තිම එක ලියන්න අවශ්‍ය නැහැ. මේක මේ දෙවෙනි කරුණ හා සම්බන්ධ වෙච්ච එකක් තමයි. ඒ නිසා මේක අවශ්‍ය නැහැ. right? මෙන්න මේ ලක්ෂණ ටික ලියා ගන්න. අපි දැන් කතා කරමු ලක්ෂණ තමයි මේක ලියන්න තියෙන්නේ. right? ලක්ෂණ ටික ලියන්න.
හරි සර්. එතකොට ඒක බහු සම්බන්ධතාවය. ඊළඟට අපි කතා කරනවා බහු සම්බන්ධතාවය. ඒකේ අදහස් කරන්නේ A සහ B කියන ටේබල් දෙක ගත්තොත් A ටේබල් එකේ රෙකෝඩ් එකක් B ටේබල් එකේ රෙකෝඩ්ස් කිහිපයක් සමග සම්බන්ධ වෙනවා. ඒ අතරම B ටේබල් එකේ රෙකෝඩ් එකක් A ටේබල් එකේ රෙකෝඩ්ස් කිහිපයක් එක්ක සම්බන්ධ වෙනවා. මේ වගේ අවස්ථාවක් අපි කියන බහු සම්බන්ධතාවයක් කියලා. උදාහරණයක් විදිහට මෙහෙම. ශිෂ්‍ය වගුවක් තියෙනවා. ඇතුළත තියෙන අංකේ නම උපන්දිනේ. ඒ වගේම ක්‍රීඩා වගුවක් තියෙනවා. ක්‍රීඩා අංකේ ක්‍රීඩාව නිත්‍ය සමාජික සංඛ්‍යාව. දැන් ඉන්න පුළුවන් ශිෂ්‍යයෙක් ක්‍රීඩා කිහිපයක් කරනවා. කවිද ප්‍රභාෂර කියන එක්කෙනා ක්‍රිකට් සෙල්ලම් කරනවා, පාපන්දුත් සෙල්ලම් කරන නිසා මේක මේකේ රෙකෝඩ් එක මේකේ රෙකෝඩ්ස් කීපයක් සමග සම්බන්ධ. ඒ වගේම තමයි අනිත් පැත්තට ගත්තොත් ක්‍රීඩාවක් තියෙනකොට මේ අත්පන්දු ක්‍රීඩාව ශිෂ්‍යයන් කීප දෙනෙක් සෙල්ලම් කරනවා. ඒ නිසා මෙතන තියෙනවා බහු සම්බන්ධතාවය. right? ඒ කියන්නේ many to many relationship එකක් මේ වගු දෙක අතර තියෙනවා. right? එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දත්ත සමුදාය කල්පනා කරන පද්ධතියේ මේ බහු සම්බන්ධතා ගොඩක් වෙලාවට තියාගන්න නැහැ. ඒව හින්දා ගොඩක් වෙලාවට දත්ත නැවත අනුපිටපත් වීමේ හැකියාව වැඩි. බහු සම්බන්ධතාවය නිසා ඒ නිසා අපි මේක පරිවර්තනය කරනවා ඒක බහු සම්බන්ධතාවයක් බවට. කොහොමද ඒක කරන්නේ? ශිෂ්‍ය වගු තියෙනවා, ක්‍රීඩා වගු තියෙනවා. දැන් අපි මේක පරිවර්තනය කරනවා ඒක බහු සම්බන්ධතාවයකට. ඒතකොට අපි අතරමැදට තව වගුවක් එනවා ශිෂ්‍ය ක්‍රීඩා වගුව කියලා. ශිෂ්‍ය ක්‍රීඩා වගුව. ඔන්න දැන් බලන්න මොකද උනේ කියලා. ශිෂ්‍ය වගුව අපි කලින් විදිහටම තියෙනවා. ඇතුළත් තීමියන්ගේ නම උපන්දිනේ ශිෂ්‍යයාගේ විස්තර ටික තියෙනවා. right? ශිෂ්‍ය ක්‍රීඩා වගුවේ එක ශිෂ්‍යයෙක් ඉන්න පුළුවන් ක්‍රීඩා කිහිපයක් කරනවා. දැන් මේ 14-29ට අදාළව මෙයා ක්‍රීඩා දෙකක් කරනවා. right? ඔන්න අපි ඒක බහු සම්බන්ධතාවය ගොඩනගුවා. ඒ වගේම ක්‍රීඩාවක් තියෙන්න පුළුවන් අත්පන්දු ක්‍රීඩාව ශිෂ්‍යයන් දෙන්නෙක් සෙල්ලම් කරනවා. ඒ කියන්නේ මේ අත්පන්දු ක්‍රීඩාවට අදාළ ශිෂ්‍යයන් දෙන්නෙක් ඉන්නවා 14-28 14-29. ඒතර මෙතන තියෙනවා ආයේ ඒක බහු සම්බන්ධතාවයක්. අපි ඔන්න බහු සම්බන්ධතාවය පරිවර්තනය කරා ඒක බහු සම්බන්ධතාවයකට. සාමාන්‍යයෙන් අපි තියාගන්නේ ගොඩක් වෙලාට ඒක බහු සම්බන්ධතාවය. මොකද බහු සම්බන්ධතාව වල ගැටලු මතුවෙන්න පුළුවන් නිසා. right? ඒක අපි කරේ ශිෂ්‍ය ක්‍රීඩාව වගු කියන වගුවක් හරහා තමයි මේ බහු සම්බන්ධතාවය ඒක බහු සම්බන්ධතාවයක් බවට පරිවර්තනය කරේ. ඒතර මේ දෙක අතර සම්බන්ධතාවය කොට නැගිලා තියෙන්නේ ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකයෙන්. මේ ප්‍රාථමික අතර මේකේ ආගන්තුක අතර වෙලා ඒතර ක්‍රීඩා වගුවේ ක්‍රීඩාංකයේ ප්‍රාථමික අතර ඒක ශිෂ්‍ය ක්‍රීඩා වගුවේ ආගන්තුක අතර වෙලා එහෙම තමයි සම්බන්ධතාවය ගොඩ නැගිලා තියෙන්නේ. බහු සම්බන්ධතාවය යනු එක් වගුවක රෙකෝඩයක්
වෙනත් වගුවක රෙකෝඩර් කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් සහ එම සම්බන්ධිත වගුවේ රෙකෝඩයක් අනෙක් වගුවේ රෙකෝඩ කිහිපයක් සමග සම්බන්ධ වන්නේ නම් එම වගු දෙක අතර පවතින සම්බන්ධතාවය බහු සම්බන්ධතාවයක් ලෙස හඳුන්වයි. ඒක ඩෙෆිනිෂන් එක ලියා ගන්න. ඒක ලියාගෙන අපි මෙතන අපි මෙන්න මේ වගු දෙකේ අතර තියෙන සම්මතතාවය මේක බහු සම්බන්ධතාවයක්. හැබැයි මේක ලියාගෙන යටින් ලියන්න. හරි මේක ලියාගෙන ඉවර වෙලා කියන්න මම ඊට පස්සේ කියලා යන්න ඕනේ කියලා. ඩෙෆිනිෂන් එක ලිව්වා මේ වගු දෙක අතර තියෙන බහු සම්බන්ධතාවය පෙන්නුවා. ඊට පස්සේ මම නෝට් එක දෙන්න.
හරි සර්. right. ආ ඊළඟට ලියා ගන්න දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියට බහුබහු සම්මතතා බොහෝ විට ලියා ගන්න බෑ. දත්ත සමුදායකදී බහුබහු සම්මතතා ඒකබහු සම්මතතා බවට පරිවර්තනය කරනු ලබයි. right එතකොට කොහොමද අපි මේ බහුබහු සම්මතතාවය ඒකබහු සම්මතතාවයට බවට පරිවර්තනය කරලා තියෙන්නේ කියලා මේ අපි මේක පරිවර්තනය කරේ කොහොමද මේකට ශිෂ්‍ය ක්‍රීඩා වගුවක් කියලා තව වගුවක් අතරමැදදී අපි සම්බන්ධ කරා. ඒකෙදි හැදෙනවා මේ ඒකබහු සම්මතතාවය. එතකොට ශිෂ්‍ය වගුවේ එක ශිෂ්‍යයෙකුට ඉන්න පුළුවන් ක්‍රීඩා කිහිපයක් කරන ඒ වගේම යම් ක්‍රීඩාවක් තියෙන්න පුළුවන් ශිෂ්‍යයෝ කීප දෙනෙක් සෙල්ලම් කරන. ඒ වගු අතර තියෙනවා ඒක බහු සම්මතතාවයක්. මේ වගු දෙක මේ වගු තුන පොඩ්ඩක් ඇඳගෙන කොහොමද අපි ඒක පරිවර්තනය කරේ කියලා චුට්ටක් ඇඳගන්න එක වටිනවා. කොහොමද බහුබහු සම්මතතාවය ඒක බහු සම්මතතාවය බවට පරිවර්තනය කරේ කියලා මේකත් අපි ඇඳගමු. ඒක පොඩ්ඩක් පොතෙන් කොපි කරගන්න මේ බෝඩ් එකේ සම්පූර්ණයෙන් පේන්නේ නැති නිසා.
හරි සර්. right. හරි. එතකොට ওই ටික තමයි අපි තියෙන සම්බන්ධතා දත්ත සමුදායක. right. PBMS එකක් කියන්නේ දත්ත සමුදාය කළමනාකරන පද්ධතියක් කියන්නේ. දැන් අපි දන්නවා දත්ත ගබඩා කරලා තියෙන්නේ වගුවල වගු සම්බන්ධ වෙලා ඇතිර තියෙනවා දත්ත සමුදාය. දැන් මේ දත්ත සමුදාය කියන එක කළමනාකරණය කරන software එකක් තියෙනවා. ඒකට අපි කියනවා දත්ත සමුදාය කළමනාකරන පද්ධතියක් කියලා. මේ දත්ත සමුදාය කළමනාකරන පද්ධතිය වෙන්නේ පරිශීලකයාට මේ දත්ත සමුදාය කළමනාකරණය කරන්න සහ පවත්වගෙන යන්න පිටිමහලක් වෙන දේවල් තමයි මේ දත්ත සමුදාය කළමනාකරන පද්ධතියෙන් වෙන්නේ. එතකොට මේ පරිශීලකයට පහසුයි ඊටාම ලේසියෙන් වගුවලට දත්ත ඇතුළත් කරන්න, වගුවල දත්ත බලන්න, වගුවල තියෙන අවශ්‍ය විදිහට දත්ත ලබා ගන්න. ඒ වගේ දේවල් මේ කළමනාකරන පද්ධතිය සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ කළමනාකරන පද්ධතිය මේක ඇත්තටම software එකක්. මේ වගේ softwares එක කම්පැනි වලින් හදලා තියෙන softwares තියෙනවා. right. මේක අපි definition එක ලියාගමු දත්ත සමුදාය කළමනාකරන පද්ධතියේ. පරිශීලනයේ දත්ත සමුදාය කළමනාකරණය කිරීමට, නඩත්තු කිරීමට පහසුකම් සපයන ක්‍රමලේඛිත දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් ලෙස හඳුන්වයි. Database management system.
database management system දත්තක සමුදාය කල්පනාකරන පද්ධතියක ප්‍රධාන වස්තු කීපයක් objects කීපයක් තියෙනවා. objects කියන්නේ එක එක මේකේ අඩංගු ප්‍රධාන දේවල්. right? ඒව තමයි වගු වගු තියෙනවා වාර්තා තියෙනවා අපි කියනවා reports කියලා. මත එකම ලියාගන්න. tables reports ඊළඟට තියෙනවා විමසුම් කියලා. අපි කියන queries. forms කියලා කියනවා. මෙන්න මේ දේවල් වලින් සමන්විතයි මේ දත්ත සමුදාය කල්පනාකරන පද්ධතියක්. වහු තියෙනවා, වාර්තා තියෙනවා, විමසුම් තියෙනවා, ආකෘති තියෙනවා. මේ එකින් එක මම කියලා දෙන්නම් මොනවද මේ වෙන්නේ කියලා. හරි සර්. එතකොට මෙන්න මේ වස්තු මේ objects මේවා තමයි වස්තු. මේව පාවිච්චි කරලා තමයි මේ දත්ත කල්පනාකරන පද්ධතියේ දත්ත සමුදාය කළමනාකරන පද්ධතියේ පරිශීලකයාට පහසු කරන්නේ දත්ත සමුදාය කළමනාකරණය කරන්න සහ නඩත්තු කරන්න. කොහොමද මේවෙන් පහසුකම් සපයන්නේ? අපි දන්නවා වගු කියන එක ඉතින් ප්‍රධානම දේනේ. දත්ත සමුදායක තියෙන ප්‍රධානම දේ නම් වගු. වගු වල තමයි දත්ත ගබඩා කරලා තියාගන්නේ. data අපි ස්ටෝර් කරලා තියාගන්නේ මෙන්න මේ වගු වල. අපි මේ වගු අරගෙන අපි මේ වගු අතර සම්බන්ධතාවත් අපි කතා කරන නිසා වගු ගැන හොඳටම අපි දන්නවා. ඊට පස්සේ මේ වාර්තා කියන්නේ මොනවද? reports. දැන් මේ දත්ත සමුදාය කළමනාකරන පද්ධතියෙන් අපිට වගු වල තියෙන දත්ත ඇසුරෙන් අපිට එක එක reports ගන්න පුළුවන්. අපිට සමහරට දැන් අපි તો කම්පැනි එක මොන හරි සේල්ස් සම්බන්ධව දත්තවල ගබඩා කරලා තියෙනවා. ඒතකොට සේල්ස් report එකක් ගන්න ඕන නම් print out එකක් ගන්න ඕන. අපිට මෙන්න මේ වාර්තා වැදගත් වෙනවා. report generate කරන්න පුළුවන් මේ දත්ත සමුදාය කල්පනාකරන පද්ධතිය. ඒතකොට monthly sale එක කොච්චරද කියලා ගන්න පුළුවන් report එක. ඒතකොට මේ report එක පරි පහසුයි පරිශීලකයාට මේ report එක බලන්න. මේ පහසුකම තියෙන මේ දත්ත සමුදාය කළමනාකරන පද්ධතිය. වාර්තා ගොඩක් වෙලා ගන්න අපිට print out එකක් ගන්න අවස්ථාවලදී අපිට වාර්තාවක් විදිහට report එකක් විදිහට generate කරන්න පුළුවන් මේක. ඊට පස්සේ විමසුම queries කියලා කියන්නේ අපිට සමහරවිට අපිට අවශ්‍ය තොරතුරු ගන්න වෙන්නේ එක වගුවකින් විතරක් නෙමෙයි. වගු කිහිපයක් සමහර එක සම්බන්ධිත දත්ත සමුදාය වගු කිහිපයකින් තමයි සාමාන්‍ය අපි database එක
වගු 10ක් තියෙන්න පුළුවන් නැත්නම් ඒ කම්පැනිස් අවශ්‍යතාවය අනුව තමයි දත්ත සමුදායේ අද අවශ්‍ය වගු ප්‍රමාණය. සමහර ඩේටාබේස් තියෙන්න පුළුවන් වගු 1000ක් විතර වගේ තියෙන්න පුළුවන්. හරි. ඒතර අපිට අවශ්‍ය දත්ත ලබා ගන්න සමහර විට වගු 300ක් 400ක් පරිශීලනය කරන්න අවස්ථාව වෙන වෙලාවල් වෙන්න පුළුවන්. ඒ වගේ වගු කිහිපයකින් අවශ්‍ය තොරතුරු ටික ලබා ගන්න අපිට සමහර වෙලාවට මෙන්න මේ විමසුම් ලියන්න වෙනවා. කෝරේස් ලියන්න වෙනවා. මේ කෝරේස් වලින් කරන්නේ අපිට අවශ්‍ය තොරතුරු වගු කිහිපයකින් ලබා ගැනීම තමයි කෝරේස් හරහා වෙන්නේ. ඒක තමයි විමසුම කියලා කියන්නේ. ඒතකොට ආකෘති මේ ෆෝම්ස් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපි දත්ත සමුදායේ ටේබල්ස් වලට දත්ත තුලක් කරන්න තමයි ඉම්පෝට් කරන්න ආදානය කරන්න මෙන්න මේ ෆෝම්ස් පාවිච්චි කරනවා. උදාහරණයකට අපි හොස්පිටල් එකට ගියාම අපේ තොරතුරුක් කිව්වහම අපේ නම, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක, ID අංකය ඔක්කොම දුන්නාන් පස්සේ ඒ ඉන්න ඔපරේටර් මෙන්න මේ ෆෝම් එක තමයි කම්පියුටර් එකේ තියෙන ෆෝම් එක තමයි මේ ටික එන්ටර් කරන්නේ. ඒ එන්ටර් කරාම තමයි සබ්මිට් කරාම තමයි ඒව ඩේටාබේස් එකට එන්නේ. දත්ත සමුදායට යන්නේ. අන්න මෙන්න මේ ආකෘති කියන වස්තු ඔබ්ජෙක්ට් එක අපිට මේ පහසුකම සපයලා දෙනවා. ඒතර මේ ටික තමයි දත්ත සමුදාය ගණනාකරන පද්ධතියේ තියෙන විශේෂත්වය. මේ වස්තු හරහා පරිශීලකයට අවශ්‍ය කළමනාකරණයට සහ නඩත්තුවට අවශ්‍ය කටයුතු කළ දෙනවා. මෙන්න මේ වස්තු හරහා. right? එතකොට අපි ඉකින් එක ගමු. වගු දත්ත ගබඩා කිරීමට වගු ගැන අපි කොහොමද දන්නේ? ඊළඟ වාර්තා අවශ්‍ය තොරතුරු මුද්‍රණය කිරීමට හෝ විශ්ලේෂණය කිරීමට අවශ්‍ය දේ ඒවා වාර්තා තොරතුරු ලබා ගැනීමට වගු කිහිපයක් පරිශීලනය කිරීමට අවශ්‍ය වන අවස්ථාවලදී විමසුම් භාවිත වෙනවා. විමසුම් නැත්නම් කෝරීස් අපිට ලියන්න වෙනවා. ඒ වගේ අපේ අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා.
තාත් ඇතුළත් කිරීම නැත්නම් ඉන්පුට් කරන්න සාධාරණ කිරීමකට ආකෘති අවශ්‍ය වෙනවා. මේවා තමයි මේ ඔබ්ජෙක්ට්ස් වලින් සිදුවන කාර්යය. හරි සර්. right. DBMS කියන්නේ database management system එකක්. ඒකේ තියෙනවා වහු. ඒකේ තියෙනවා ආකෘති. නෝ විමසුම්. ඒකේ තියෙනවා වාර්තා. පොතේ වුණ තියෙන එක පොඩ්ඩක් මේ වැරදි මේ පොඩ්ඩක් බලන්න.
මෙන්න මේ හරියට ලියාගෙන විමසුරු කියන්නේ අපි queries. පොතේ එක වැරදියට තියෙන්නේ. වගු කියන්නේ tables. වාර්තා කියන්නේ reports. ඊළඟට ආකෘති forms. right? දත් සමුදාය කළමනාකරණ පද්ධතික කියන දේවල් වාර්තා විමසුම් වගු ආකෘති forms reports queries tables ඕක තමයි තියෙන්නේ DBMS එකේ. එතකොට මේක මම කිව්වා මේක software එකක් කියලා database management system එකක් කියලා. software එකක්. හරිද? සමාගම් කිහිපයකින් මේ DBMS එක develop කරලා තියෙනවා database management system එක. එකක් තමයි Access කියන database management system එක. මේක හදලා තියෙන්නේ Microsoft company. Microsoft company තමයි Access කියන database management system එක හදලා දීලා තියෙන්නේ. ඊළඟට Trace කියන database management system එක. Document Foundation කියන foundation එකකින් තමයි ඒක හදලා තියෙන්නේ. ඊළඟට අපි Oracle කියන database management system එක Oracle කියන සමාගමෙන් Oracle කියන corporation එකෙන් තමයි මේවා softwares මේ softwares වල තමයි අපි අර කියපු features ටික තියෙන්නේ. මේකේ forms තියෙනවා, queries තියෙනවා, tables තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා මේ හැම database management system එකකම. ඒතර අපි ඉස්සරහට කතා කරනවා ඊළඟ සතියේ දැන් මේ Access කියන database management system එක පාවිච්චි කරලා අපි කොහොමද වගු හදන්නේ? right? වගු වලට දත් ඇතුළත් කරන්නේ. ඊට පස්සේ queries ලියන්නේ කොහොමද? forms වලින් අපි දත් ඇතුළත් කරන්නේ කොහොමද? reports බලන්නේ කොහොමද කියලා ඒ විස්තර ටික අපි සාකච්ඡා කරනවා. මේක පොඩ්ඩක් ලියා ගන්න. හරි සර්. right. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ කොහොමද Access database management system එක පාවිච්චි කරලා අපි කොහොමද ඒ දේවල් ටික කරන්නේ කියලා සාකච්ඡා කරමු. දැන් ඉස්කෝලේ පටන් ගන්නේ 16ද? ඔව් සර්. ටෙස්ට් එකත් ඒ ගමන්ම තියනවා කියලා කියනවානේ. දන්නේ සර් විභාග නැහැ කියලා කියනවා මොනවා. විභාග නැහැ කියලා කියනවා. ඔව් සමහර තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි කමන්නේ අපි අපේ ටික කරගෙන යන්න. මේ පාඩම ඉවරලා අපි මේක සම්බන්ධයෙන් අපි O level වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. මොකද database වලින් සම්පූර්ණ ප්‍රශ්නයක් එන නිසා මේ database පාඩම ඉතා වැදගත් වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ඊටු ටික කරමු. බොහෝ විට
සතියේ මැදමම ක්ලාස් එකක් තව දාගන්න ඉඩ තියෙනවා මං දැනුම් දෙන්න. right? හරි. මොනවාද ප්‍රශ්න තියෙනවද මෙතෙන්ට එනකම්? නෑ සර්. හරි නේද? good night. ඊළඟ දවසේ good night sir, thank you.